Hi කට්ටිය කොහොමද ඉතින් අද මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ Days of Johan YouTube channel එකෙන් ගේන 6 වෙනි vlog එකත් එක්ක. ඉතින් අද මේ යන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු තැනක් කට්ටිය එලා තිබ්බා මේ grocery shopping යන වීඩියෝ එකක් පොඩ්ඩක් කරන්න කියලා. ඉතින් මේ අද බඩු ටිකක් ගන්න තමයි යන්න හදන්නේ. එහෙනම් අපි ගිහලා බලමු. හරි දැන් මේ ඇවිල්ලා ඉන්නේ වූල්වර්ත්ස් එකට. එතකොට මේ ඉන්නේ ඇෂුඩ් වූල්වර්ත්ස් එකේ. එතකොට මේකේ මෙහෙ ගත්තම දැන් මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා මේන්ලි යන සුපර් මාකට් චේන්ස් තුනක්. එකක් වූල්වර්ත්ස්, අනිත් එක කෝල්ස් සහ මේ ඊළඟට තියෙන ඇල්ඩි. මේ එතකොට මම නම් සාමාන්‍යයෙන් ඉන්නේ වූල්වර්ත්ස් එකට. මේ බලමු එහෙනම් මේ අතට ගිහිල්ලා මොනවද ගන්න තියෙන්නේ කොහොමද ගණන් කියලා. අත අපිට දැන් තියෙනවා මේ මම ඇත්තටම මේ අද වීඩියෝ එකෙන් බලාපොරොත්තුනේ අර කේමාර්ට් එකට ගියා වගේ සාමාන්‍යයෙන් එන කට්ටියකට අත්‍යවශ්‍ය වෙන බඩුවල ගණන්මින් කොහොමද කියන එක කරන්න තමයි. එහෙම නැතුව මේ වූල්වර්ත්ස් එකේ තියෙන මේ බඩුවක් ගන්න ගිහිල්ලා ඒ වගේ ගණන් කියන්න නෙමෙයි. මේ එන අපි ගිහලා බලමු කොහොමද කියලා. හරි මේ හරි තියෙන්නේ ඔක්කොම මේ එළවලු පළතුරු ටික තමයි පිට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇපල් තියෙනවා. මේ ඇපල් ඉතින් ඕස්ට්‍රේලියාව ගම ඇපල් වල ජනප්‍රියයිනේ. ඇපල් වල සාමාන්‍යයෙන් ගණන් ගත්තම කිලෝ එකක් $5ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීන් ඇපල් මේවයි මෙහෙමයි මේ එතකොට රෙඩ් ඇපල් ගත්තොත් 6.50ක් වගේ වෙන්නේ කිලෝ එකක්. ඊට අමතරව තමයි මේ $4ට තියෙන ඇපල් පින්ක් ලේඩි කියන එක. දොඩම් තියෙනවා සාමාන්‍යයෙන් 4.50 6.90. ඔයගොල්ලන් ලංකාවේ ගාන බලා ගන්න පුළුවන් නිකන් 200න් වැඩි කරලා බලන්න. මේ තක්කලි මේ සාමාන්‍යයෙන් කිලෝ එකක් 3.80ක් වගේ එනවා. මගේ සාමාන්‍ය සතියකට බඩු ගන්න හින්දා මේ ඒක ලොකුවට මේ ගන්නෙ නෑ. ගෙඩි 3ක් වගේ ඇති සතියට ගන්න. මේ තව ගත්තම තක්කලි වර්ගයක් තියෙනවා මේ දැන් මේක ගත්තොත් මේ නිකන් ලයිට් බල්බ් ගණන් වගේ. මේක ටිකක් ගන්න මේක $6.90ක් වගේ වෙනවා කිලෝ එක. අපි ඉතින් ආයේ ඕන වෙන්නේ මේ වල තමයි අලත් ගත්තම වර්ග තුනක් තියෙනවා. මේ පොටෑටෝ රෙඩ් කියලා එකක් තියෙනවා. ආයේ මේ හොදපු නැති අලත් එක්ක එක තියෙනවා. ආයේ වයිට් වොෂ් එක තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගත්තාට ඒක ඕඩර් එකේම කරලා දෙන්න මම සාමාන්‍යයෙන් ගන්න මේ හොදපු එක සාමාන්‍යයෙන් කිලෝ එකට $4.50ක් වගේ එනවා. අච්චර ඉතින් කිලෝ ගණන් ගන්න නැහැ. සතියට බඩු ගන්න හින්දා සාමාන්‍යයෙන් ඉතින් අලගෙඩි 3-4ක් වගේ තමයි ගන්නේ. හරි ඊළඟට ලුණු ගත්තම මේ තියෙන මේ කිලෝ එකක් මොකද මේ සයිස් එක මම හිතන්නේ සාමාන්‍ය කිලෝ එකක් මේ තියෙන මේ බ්‍රවුන් අනියන් 3.20ක් වගේ වෙන්නේ. අපේ තියෙන අර ඩබ්බාට වගේ එකක් තියෙනවා. මන්න සාමාන්‍ය ටිකක් දැන් මේක කන්නේ මේක ටිකක් හොඳයි. වරදක් නෑ. මේක ටිකක් ගන්න අඩුයි. මේක 3.20ක් වගේ වෙන්නේ. ආයි මේ ලංකාවේ ටයිප් එකක තියෙනවා. 3.90ක් වගේ වෙන්නේ. මම මේ ඔක්කොම ගන්නේ කිලෝ එකකින්. සාමාන්‍යයෙන් මේ එළවලු එහෙම ගත්තම මේ ඉතින් අර ලංකාවේ වගේ varieties ගොඩාක් අපිට එළවලු බලා ගන්න බෑ. දැන් මේ ලීක්ස් එහෙම තියෙනවා. මේක සාමාන්‍යයෙන් $2.80ක් වගේ වෙනවා. එමිටියම. ඊළඟට ආයේ ගෝවා තියෙනවා මෙහි. ආයේ මේ අමුතු නම් ටිකක් තියෙනවා. මේවා නම් කාලා බීලා නෑ. මොකුත් දන්නේ නෑ මේවා නම් මොනවද කියලා. අපි බණ්ඩක්වත් තියෙනවා. ආයේ වම්බඩු තියෙනවා. විශේෂයෙන්ම මේ වම්බඩු පෙන්නන්න ඕනේ. කොහොමද මේ වම්බඩු පිටියේ සයිස් එක කියලා මේ තියෙන. නිකන් ගහලා මිනිහෙක්ව මරන්න පුළුවන් සයිස් එකේ වම්බඩු තියෙන්නේ. මේ සාමාන්‍ය කිලෝ එකක් $9.90ක් වගේ වෙනවා. කියන්නේ රුපියල් 2000ක් විතර වගේ වෙනවා. මේ ඊළඟට මේ බෝන්සි තියෙනවා. බෝන්සි නම් ග්‍රෑම් 400ක් $3.50යි. ඒ කියන්නේ 700ක් විතර. ආයෙ තියෙනවා අපිට ගෝවා මල් තියෙනවා. මේ ගෝවා මල් $3ක් වගේ ඉන්නේ. කියන්නේ රුපියල් 600ක් වගේ. ආයෙ මේ හරි ජනප්‍රිය මේ කෝන් ස්වීට් කෝන් ගොඩක් කට්ටිය කනවා. එළවලුවක් විදියට. කැරට් තියෙනවා. වට්ටක්ක තියෙනවා $3යි කපලම තියෙන්නේ.
මම තමයි මේ එළවලු වල යන්නේ. ගත්තම මේ සුද්දු හරියට මේ කනවා මේ කොළ જાති. අපේ ඉතින් අර ලංකාවේ වගේ ඉතින් අර කොටු කොළ මුණු වෙන්න කම්කුම් නැහැ. මේ තියෙනවා මේ අමුතුම නිකන් සැලඩ් ටයිප් එකේ කොළ જાතිය. මේ රොකට් කියලා කියන මේක නම් $2.20යි. ආයේ තියෙනවා නිමිති තියෙනවා. එකත් ඒක නම්මයි ස්පිනච්. මේ මික්ස් ලීෆ් කියලා නෝ මේ කොළ කොට. ආයේ ඉතින් මේ වගේ සැලඩ් කපපුවා තියෙනවා. මේ මොකක්ද නිකන් ගණන් ටික මම මේ දල වශයෙන් පෙන්නගෙන යන්නේ. ආයේ මේ තියෙනවා මේ කැරට් කපපු එක ශ්‍රෙඩඩ් කැරට් එක මේක මාර ලේසි ගිනින් එක මේ කැරට් කප මේකට ළඟලන්න ඕනේ නැහැ මං සාමාන්‍යයෙන් මේක තමයි ගන්නෙ මේ ටිකක් ගණන් මේ $3ක් වගේ වෙනවා එනකොට ඉතින් ඒක ලේසි වැඩි ආයේ තියෙනවා මේ ගෝවා මල් ඒවා කපලම තියෙනවා පම්කින් කියුබ්ස් මිනිස්සු වැඩ ටික ලේසි කරලා තියෙන මේ වැඩි කප දඟලන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන් මස් ජාති ගත්තම මෙහි තියෙනවා චිකන් තියෙනවා පෝක් තියෙනවා බීෆ් ආයෙ තව මෙහි ලෑම්බ් හරි ජනප්‍රියයි මේ මම නම් ඉතින් චිකන් තමයි කන්නේ සාමාන්‍යයෙන් අපිට ගත්තොත් නිකන් චිකන් වල පෙන්නුවොත් මෙහි ඉතින් අර හැමදාම එකම ප්‍රයිසස් නෙමෙයි එක එක දවසට වෙනස් දැන් මේක ගත්තොත් ස්පෙෂල් මේක ගත්තොත් ඩ්‍රම් ස්ටික්ස් මෙතන $5.50ක් වගේ වෙනවා කිලෝ එකකට ආසන ප්‍රමාණයක් තියෙනවා ඒවා $5.50 කියන්නේ රුපියල් 10ක් වගේ ඩ්‍රම් ස්ටික් කිලෝ එකක් සාමාන්‍යයෙන් මම ඩ්‍රම් ස්ටික් කඩිය ගන්නේ නෑ මොකද ටිකක් උයන්ට ගියාම කරදර හින්දා මේක නිකන් පොඩි සිංගල් බ්‍රෙස්ට් ෆිලට් ඒ බ්‍රෙස්ට් එක තියෙනවා ළඟට මේ thai fillet small tray වල 9.49 එතන තියෙනවා ග්‍රෑම් 500ක් විතර මේ තයිස්. ඊට මේ පැත්තට ආවම මේ දෙන්නේ පෝක්. පෝක් වල ගණන් ගත්තොත් එතන තියෙනවා මේ පෝක් ස්කොච් ෆිලට් ස්ටීක් එක. ඒක $12ක් වගේ වෙනවා. හරි අපිට ගන්න පුළුවන් පෝක් රිබ්ස් තියෙනවා කිලෝ එක $7යි. වගේ තමයි සාමාන්‍යයෙන් පෝක් වල ගණන් යන්නේ මේ ඔක්කොම මං කියන ගණන් ඔයගොල්ලෝ 200න් විතර ආසන්න වශයෙන් වැඩි කරලා බලන්න ඒකට ඔයගොල්ලෝ රුපියල් වලට කන්වර්ට් කරලා ගන්න පුළුවන්. අය බීෆ් ගත්තම ඒක තියෙනවා ඉතින් ඒක ಜಾති ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තම මේ බීෆ් ඔයිස්ටර් බ්ලේඩ් එක $4.50ක් වගේ වෙනවා. බීෆ් බෝන් ස්ටීක් $10.20යි. වගේ විවිධ විදියට ගණන් වෙනස් වෙනවා. තහම මේ පැත්තේ ඔක්කොම මේ මස් ජාති තමයි තියෙන්නේ. හැබැයි මෙහි එක දෙයක් තමයි ටිකක් මේ මාළු ජාති එහෙම ටිකක් ගණන් මේ මාළු වර්ග එහෙම ටිකක් ගණන් ඉස්සෝ මාළු එහෙම අපි බලමු මේ වගේ ගණනොත්. හරි මේ මාළු වර්ග වල ගණන් කියන්නම් කියලා කිව්වනේ මෙහෙම ඉතින් මාළු ජාති ලොකුවටම නෑ. හැබැයි ලංකාවේ කඩේකට වගේ ගියොත් අර ෆ්‍රීස් කරපු අපිට කෙලවල්ලෝ සාලේ වගේ මාළු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙ ගත්තම මාළු ජාති තියෙන්නේ මේ සැමන් තියෙනවා. මේක. අය මේ බැරමුන්ඩි කියලා දෙනවා මම නම් කාලා නෑ. මේක සාමාන්‍යයෙන් $14ක් වගේ වෙනවා. මේක මේ ග්‍රෑම් 260යි. තව මෙතන තියෙන්නේ අපිට මේ ලූස් ගන්නවා නම් මාළු තියෙනවා ඉස්සෝ. පේනවනේ කිලෝ එක $17ක් වගේ වෙනවා ඉස්සෝ. අය බටරුත් ටිකක් හොඳයි මොකද මේ උදේට කාලා යන්න පුළුවන් ඉතින් ඔය පාන් එකක් එහෙම ගාගෙන. සාමාන්‍යයෙන් මේ වෙස්ටර්න් ස්ටාර් කියන එක ටිකක් හොඳ වර්ගයක්. මේක ටිකක් ජනප්‍රියයි. ඒක සාමාන්‍යයෙන් $7ක් වගේ වෙනවා. මේක ග්‍රෑම් කොච්චරද? ග්‍රෑම් 500. $7ක් කියන්නේ සාමාන්‍යයෙන් 200 වැඩි කරාම 1400ක් වගේ. ආයි මේ ඩෙවොන් ඩේල් මේක අන්සෝල්ටඩ් බඩ මේකත් මේ ඕස්ට්‍රේලියන් බඩ එකක්. $5.30ක් වගේ එනවා මේ ග්‍රෑම් 250. හරි දැන් මේ ඉන්නේ මේ කිරි දියන සෙක්ෂන් එකේ සාමාන්‍යයෙන් මේ කිරි වර්ග ගත්තම මාර වැරයිටිස් ගොඩක් තියෙනවා. හොට් මිල්ක් තියෙනවා, ආමන්ඩ් මිල්ක් තියෙනවා, ක්‍රීම් තියෙනවා. ලැක්ටෝස් ෆ්‍රී කියලා තියෙනවා. මොන කිරි ಜಾති ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත්
මේ ෆුල් ක්‍රීම් මිල්ක් එක මේක ලීටරේ ඩොලර් 1.60ක්. ඒ කියන්නේ රුපියල් 300කට ආසන්න ගාණක්. මම දැන් කොහොමද දන්නේ ලංකාවේ කිරි ලීටරයක් කොච්චරද දන්නේ ගාණක්. ආයේ ස්කිනි මිල්ක් එක තියෙනවා අර පැට් එක අඩු එක. ඒක ඩොලර් එකක් ඊගානක් තමයි ඩොලර් 1.60ක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කිරි වල ගණන් ඔය රේන්ජ් එකේ තමයි යන්නේ. ටිකක් අර ආමන්ඩ් මිල්ක් කෝට් මිල්ක් වගේ ගත්තොත් ඒ වගේ නම් ටිකක් ගණන් වෙනස් වෙනවා. මේ සාමාන්‍යයෙන් ඩොලර් 2 3 වගේ වෙනවා කිරි ලීටරේ. ඒ සාමාන්‍යයෙන් මේ හරි ජනප්‍රියයි මේ වෙජිමයිට් එක. මන්නම් කන්නේ මේ මිනිස්සු මේක සෑහෙන්න කනවා. මේක නිකන් අර මාමයිට් වගේ එකක්. මේ මට නම් සෙට් උන්නේ නැහැ. ඩොලර් 4ක් වගේ එනවා ඒක. මේ ආ දෙනවා මේ හරි පීනට් බටර් ගත්තා මේ ඩොලර් 5.60ක්. මේක සාමාන්‍යයෙන් කොච්චරද මේක තියෙන්නේ? ග්‍රෑම් ගාන හොයාගන්න පුළුවන්ද? ඔව් ග්‍රෑම් 450 ඩොලර් 5.60ක් වගේ වෙනවා. I think තියෙනවා නටෙලා තියෙනවා. මේක නම් අවුලක් නෑ. උදේට ඔය ඉතින් පාන් එකේම ගන්න පුළුවන්. ඩොලර් 6.720ක් වගේ වෙනවා ඒක. මගේ ගෙනිච්ච ඒවා තියෙනවා. මේකෙන් අද ගන්න ඕනේ නෑ. ආයි සාමාන්‍යයෙන් මෙහි ටීවුපුරම ජනප්‍රිය පානය තමයි මේ හොට් චොක්ලට් එක. මෙන්න මේ ඩ්‍රින්කින් චොක්ලට් පවුඩර් එක. සාමාන්‍යයෙන් මේකේ මේක මේ කැඩ්බරි මේක නම් මාරසයි අනිවාර්යෙන් try කරන්න ඕන එක. මේක ග්‍රෑම් 250 ඩොලර් 3.60ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 4.50ක් වගේ වෙන්නේ. අද 120ක් ඕෆ්. මේ තියෙන වෙනස තමයි අර අද තියෙන ප්‍රයිස් එක නෙමෙයි හෙට තියෙන එක. එක ඒ වගේ ප්‍රයිසස් එක දවසට වෙනස් වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. මයිලෝ තියෙනවා. මයිලෝ කීයද මේ කිලෝ 1 ඩොලර් 15ක් වගේ වෙනවා මේ කිලෝ එකේ ටින් එක. ඒකෙම පැකට් එක තියෙනවා. මේක ග්‍රෑම් 730යි. ඒක ඩොලර් 9.90ක් වගේ වෙනවා. මේ මයිලෝ මන්න මයිලෝ බොන්නේ. මම අර කැඩ්බරි ඩ්‍රින්කින් චොක්ලට් එක තමයි බොන්නේ. ඔයගලන්ට දැකලා පුරුදු ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපේ ඩිල්ම ටී එක. මේක සාමාන්‍යයෙන් මේ අර 50 තියෙන එක ඩොලර් 4ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 800ක් වගේ. ලංකාවේ කොහොමද දන්නේ ගණන්. ලංකාවේ ගණන් ඔයගොල්ලෝ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේක ඩොලර් 5.85ක් වගේ වෙනවා. මේ හරි ඔක්කොම තියෙන්නේ මේ කොෆි. සාමාන්‍ය මේ කහල් ස්ටික් එක ගාලා ගන්න ඒගොල්ලෝ 120ක් 125ක් වගේ ඕෆ්ස් දෙනීම තමයි. මගෙන් මේ කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා මෙන්න මේ Nescafe Gold එකේ ප්‍රයිස් එක කීයද කියලා. ඔන්න ප්‍රයිස් එක තියෙනවා අද 120ක් ඕෆ්. සාමාන්‍යයෙන් ඩොලර් 13.50ක් වගේ වෙනවා. අද ඩොලර් 10.50ක් වගේ වෙනවා ඒක. මේ ඒ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 100 10.50ක් වගේ වෙන්නේ. සාමාන්‍ය ග්‍රෑම් 200ක තියෙනවා මේ තියෙන්නේ ඒක. ඒක ඩොලර් 15ක් වගේ වෙනවා. මේ අද ඒකේ ප්‍රයිසස් ඩ්‍රොප්. මේ ඩොලර් 22ක් වගේ තියෙන එක අද ඩොලර් 15ට දෙන්නේ. වගේ තව මෙහි ජාති තියෙනවා. Nescafe විතරක් නෙමෙයි. මේ Cadbury එකේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ එහෙම තමයි ඒ වගේ ගණන් යන්නේ. මේ මෙතන මේ වීඩියෝ එකේ තියෙන දේවල් ටිකේ සද්ද පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ. වටපිටාවේ ශබ්ද බද්ද වැඩි හින්දා. ඉතින් මේ පස්සේ තමයි ඔඩියෝ එක දැම්මේ. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ මේ හාල් තියෙන සෙක්ෂන් එකට. එතකොට මෙහි ගත්තම ප්‍රධාන වශයෙන් තියෙන්නේ බාස්මති හාල් වර්ග තමයි. ඊට අමතරව අපිට ඔය කීරි සම්බා වගේ හාල් ಜಾති ගන්න ඕන නම් ලංකාවේ කඩේකට හෝ ඉන්දියාවේ කඩේකට ගියොත් අපිට ගන්න පුළුවන්. ඉතින් හැබැයි මම නම් ගන්නේ සාමාන්‍යයෙන් මේ වූල්වර්ත්ස් එකේ බාස්මති හාල් එක. ඒක හොඳයි. එතකොට ඔය තියෙන්නේ මම ගන්න හාල් එක. ඒක සාමාන්‍යයෙන් කිලෝ 2ක් ඩොලර් 7ක් වගේ වෙනවා. අනිකර ඔයිල් තියෙන ඒරියා එකේ ගොඩක් ඔලිව් ඔයිල් තියෙනවා, වෙජිටබල් ඔයිල් තියෙනවා, කැනෝලා ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්. සාමාන්‍යයෙන් මම නම් පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල් එක. සාමාන්‍යයෙන් මේක මේ ලීටරයක් ඔලිව් ඔයිල්. මේක ඩොලර් 10ක් වගේ වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් මේ සන්ෆ්ලවර් ඔයිල් ගත්තොත් ලීටර් 750. මේකත් හොඳයි. මේ ඩොලර් 4ක් වගේ වෙනවා. ඊළඟට වෙජිටබල් ඔයිල් එක දෙන එකත් ඩොලර් 4ක් වගේ වෙන්නේ.
තමයි සාමාන්‍ය මේ ඔයිල් වල ප්‍රයිසස් යන්නේ. අයගත්තම මේ පොල් තෙල් කොකනට් ඔයිල් ගත්තම මෙහෙම මේ තියෙන්නේ මේක මේ තමයි ඕගනික් වර්ජින් කොකනට් ඔයිල් මේකට 500 මේක $8ක් වගේ වෙනවා. මේකෙම ලොකු එක තියෙනවා මේ $16ක් වගේ වෙනවා. ඒක තමයි පොල් තෙල් මේ ඉතින් අර ඔලිව් ඔයිල් කන එක හොඳයි ඉතින් පොල් තෙල් කනවට වැඩිය. ආයේ දැන් මේ මෙතන තියෙන මේ පොල් කිරි මේ ටින් කරපු එක මේ මන්නම් වැඩිය මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම මේක try කරලා බැලුවා මේ එකක්වත් මට සෙට් උන්නේ නැහැ. මම දැන් ගන්න අර මේ ලංකාවේ කඩේකින් අර මැගි පිටිකල පොල් කිරි එක තමයි. මේව නම් සෙට් උන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගණන් නම් ගත්තොත් මේ $2.35යි ඒ වගේ වෙන්නේ. මේක ටිකක් අර එන ආටිෆිෂල් ගතියක් තියෙනවා මේ කිරි එකේ. ඊට වැඩිය අර මැගි එක ටිකක් හොඳයි. ළඟට මේ හරි ඔක්කොම තියෙන්නේ මේ ඔය සෝයි සෝස් එයා මේවත් එක තමයි. ආයේ පැස්ටත් එහෙම ලොකුවට ගණන් නැහැ මෙහි. සාමාන්‍යයෙන් මේ ග්‍රෑම් 500 මේක $3ක් වගේ වෙන්නේ. ඒක රුපියල් 600ක් වගේ. විවිධ වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් ඔක්කොම එක ගණන්. $3ක් වගේ තමයි වෙන්නේ පැස්ටා ග්‍රෑම් 500ක්. හරි ආයේ නූඩල්ස් මම මේ කන නූඩල්ස් එක තමයි මෙන්න මේක මාර රසයි මේ ටිකක් හොඳ ස්පයිසි එකකට දෙනවා. මේක මේ කොරියන් එක මේ රාමෙන් කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් $4.50ක් මේ අද අඩුයි 33% off එකක් තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් $7ක් වගේ වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් මම කන්නේ. ඒකත් හොඳ රසට තියෙන නූඩල්ස් එක. හරි ඊළඟට මේ පරිප්පු ඉවරලා දීලා අයිපුත් ඔටේටි ලංකාවේ කඩේකට ඉන්දියාවේ ගියාම ගන්න පුළුවන්. මෙහෙත් තවලක් නෑ මේක කිලෝ එක $4ක්. ඒ කියන්නේ රුපියල් 800ක් වගේ වෙනවා. ලංකාවේ පරිප්පු කිලෝ එකට දැන් කීයද කියලා ඇත්තටම අයිඩියා එකක් නෑ. ටිකක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න බලමු ටෙලි කරලා. එහෙනම් රුපියල් 800ක් වගේ වෙනවා. ඒකට මේ ඒරියාවේ තියෙන ඔක්කොම ස්පයිසස් සාමාන්‍ය ස්පයිසස් නම් මේ වුල්වර්ත්ස් එකකින් වගේ ගන්න එක පාඩුයි. ඉන්දියන් කඩේකට වගේ ගියාම මේ ලංකාවේ විජේ ප්‍රොඩක්ට්ස් ඒවා ටිකම ගන්න පුළුවන්. ඒකින්ද මේවා නම් මම රෙකමන්ඩ් කරන්නේ. සාමාන්‍යයෙන් ලුණු වගේ ගත්තොත් මෙන්න මේ බෝතලේ මේක ග්‍රෑම් 500 මේක $1.50ක් වගේ වෙනවා. මේ අනිත් ස්පයිසස් ಜಾති නම් මේකෙන් ගන්න එක තේරුම් ගන්න නැහැ. ඉතින් මේ ඉන්දියන් කඩේකට වගේ ගියාම ගන්න පුළුවන් අඩුවට. මේ හරිය තියෙන්නේ මේ ඔක්කොම මේ ඇට වර්ග. මේ මං කන එකක් තමයි මෙන්න මේක මේ එජ්ජෙල් කියන මේ බ්‍රෑන්ඩ් එක මේ චික්පීස් කියන මේ කඩල මේක තම්බලමයි තියෙන්නේ. මේක මේ තියෙන්නේ මේකේ ටික අයින් කරලා වතුර ටික අයින් කරලා මේ පොඩක් තෙලට ගත්තම කන්න පුළුවන්. මේ උදේට එහෙම මාර ලේසි. $2.20ක් වගේ වෙන්නේ. ඒකෙම තියෙනවා මේ කවුපි එක තියෙනවා. ඒ වගේ ಜಾති ගොඩක් තියෙනවා. මේ ඔක්කොම මේ ගණන් වෙන්නේ. උදේට එහෙම මාර ලේසි මේ කන්න පුළුවන්. ආයේ මේ හරි තියෙන්නේ සීනි වල ගණන් කිව්වොත් මේක නම් පොඩි එකක්. මේ ග්‍රෑම් 500 $2යි. ග්‍රෑම් 500 $2 කියන්නේ රුපියල් 400ක් වගේ වෙනවා. මේ බ්‍රවුන් ෂුගර් එක තියෙනවා. මේක කිලෝ එක $4.30ක් වගේ වෙනවා. තමයි සීනි වල ගණන්. සාමාන්‍යයෙන් මෙන්නේ ඉන්නේ පිටතල තියෙන හරිය. මේ තියෙන්නේ 12 පැක් එක තියෙනවා, 6 එක තියෙනවා, 18 පැක් එක තියෙනවා. මම සාමාන්‍යයෙන් සතියට ගන්නවා 12 පැක් එකක් තමයි ගන්නෙ. මේක සාමාන්‍යයෙන් $5.40ක් වගේ එනවා මේ ලිටර 12. මේ ඊට වැඩි ගණන් වල එකක් තියෙනවා. දැන් මේක $5.40 වගේ වෙනවා ලිටර 12 මේක. ඇරිලාද කියලා බලන්න. එක දවසක් ගෙනිලා තිබ්බා මේ කැඩිච්ච විතර සෙට් නේ ආවේ. කිව්වත් වගේ ගැඩි පෙන්නන්නක් ගොයි. ඒකින්ද විතර ගත්තී මට බලලා ගන්න. කැඩිච්ච ඒවා තියෙනවා. ඒක කවුද? ඒකින්ද විතර ගත්තී උඩට බලලා ගන්න. ටූත් පේස්ට් ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නේ මේ. තමයි මේ සාමාන්‍ය සෙන්සොඩයින්. ඒක $5.70ක් සාමාන්‍යයෙන් 9 ගණක් වෙනවා. අද 40% off එකක් තියෙනවා. අනන්ත සාමාන්‍යයෙන් මම වාචි කරන්නේ මේ කොල්ගේට් කියන එක. ඒක ටිකක් අර ලංකාවේ අපේ ක්ලෝ ගාඩ් එක වගේ. ළඟට මේ ඔක්කොම බ්‍රෂ් තියෙන්නේ. මේ හරිය තියෙන්නේ ඔක්කොම බොඩි වොෂ්. මේ සබන් පාවිච්චි අඩුයි.
පාවිච්චි නැතිම තමයි බොඩි වොෂ් තමයි යූස් කරන්නේ. මේ සාමාන්‍ය මේක $8ක් වගේ වෙනවා. සපනුත් තියෙනවා නැති නෑ. $3ක් වගේ වෙනවා. සබන් වෙල්වෙට් තියෙනවා. තමයි ඒ වගේ ගන්න. මේ හරිය තියෙන්නේ ඔක්කොම මේ බිස්කට්. මෙහි ප්‍රසිද්ධ බිස්කට් ජාති තියෙන කම්පැනි එකක් තමයි මේ ආනෝට්ස් කියන්නේ. මේගොල්ලන්ගේ බිස්කට්ස් වර්ග තමයි ගොඩක් තියෙන්නේ. මේ සාමාන්‍ය $2.50 3 වගේ තමයි යන්නේ. ආයෙ ගත්තම මෙහි තියෙනවා ඔරියෝ. ඔරියෝ වල ප්‍රයිසස් ගත්තම මේක සාමාන්‍යයෙන් $2.50ක් වගේ වෙනවා. අනෙන් 2-3 රේන්ජ් එකේ තමයි යන්නේ. ආයි කුකීස් ජාති තියෙනවා. මේක මේ වෙනවා දැන් අද මේක half price. කලින් $5යි. අද $2.50ට දෙනවා. මේ ඔක්කොම මේ half price යනවා තියෙන්නේ. ආයි මේ සෑහෙන ජනප්‍රියයි මේ ටිම් ටෑම්. මේ හරි ජනප්‍රිය බිස්කට් එක. මේක මා රසයි. මේක $4.50ක් වගේ වෙන්නේ. මේක අද නම් මේ ප්‍රයිස් අඩු එකක් නෑ. වැසින සාමාන්‍ය ප්‍රයිස් එක. මේ හරිය නම් ඔක්කොම තියෙන්නේ මේ චිප්ස් ජාති ප්‍රින්ගල්ස් අරවා මේවා තමයි මේ හරිය තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රින්ගල්ස් එකක් එහෙම ගත්තම $4ක් වගේ වෙන්නේ මේක. ලංකාවෙත් නිකන් රුපියල් 100ක් වගේ 800ක් වගේ වෙනවද? නැත්නම් ඊට වැඩි වැඩිද දන්නේ නැහැ. මෙහෙනම් $4ක් වගේ වෙන්නේ. අය මේ හරි ජනප්‍රිය මේ ස්මිත්ස් කියන බ්‍රෑන්ඩ් එක. මේගොල්ලන්ගේ චිප්ස් උත් ගොඩක් රසයි. මේ මම සාමාන්‍යයෙන් කන එකක් තමයි මේක. මේක සාමාන්‍යයෙන් $4.80ක්. අද නම් මොකද මේ ගානේ අඩුවක් නෑ. නැත්නම් වෙනදට සාමාන්‍යයෙන් ප්‍රයිසස් අඩු වෙලා එහෙම තියෙනවා. ආයි මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ චොක්ලට් ජාති. මේ චොක්ලට් ජාති නම් මම මේ වෙනම වීඩියෝ එකකින් කරන්නම්. මේ අද කරන්න ගියොත් එහෙම චොක්ලට් වල ගණන් කියන්න ගියොත් එහෙම අනිත් ඒවා ටික කරගන්න බැරි වෙනවා. වීඩියෝ එක සෑහෙන දිග වෙනවා. එහෙනම් මේ චොක්ලට් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඇත්තටම මේ අයිඩියා එකක් තියෙනවා. ඒක අපි වෙනම එකක් කරමු. මේ සාමාන්‍ය චොක්ලට් ඒරියා එක තමයි මේ තියෙන්නේ. හරි. මේ හරිය තියෙන්නේ මේ මෙඩිසින්ස්. නැත්තම මේ මට පෙන්වන්න ඕන උනේ මේ පැනඩෝල්. සාමාන්‍යයෙන් පැනඩෝල් ඉන්නේ මේ රැපිඩ් රිලීෆ්. මේක මේ මිනි කැප්ස්. මේක නම් මේක කරල වගේ එක. මේක $5.15ක් වගේ න. මේකේ ටැබ්ලට් එකක් තියෙනවා. ඒක මේ කැප්සූල් ටැබ්ලට්ස් 20ක්. මේකත් $6ක් වගේ වෙනවා. මේ පැනඩෝල් වල ප්‍රයිස් එක පෙන්වන්න තමයි ඇත්තටම මෙතනට ආවේ. සමතරම මෙතන තියෙනවා ආයි බ්ලාස්ටර්ස්. මේ බ්ලාස්ටර්ස් ස්ට්‍රිප්ස් 40ක් $4.30ක් වගේ වෙනවා. ඊට අමතරව මේ ලංකාවේ ගොඩක් කට්ටිය මේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේ ෆිෂ් ඔයිල් එහෙම අරන් එන්න කියනවනේ. මෙන්න ෆිෂ් ඔයිල්. ෆිෂ් ඔයිල් ගත්තම මේ කැප්සියුල්ස් තියෙනවා මේකේ 450ක්. මේක අද මේ half price. හොඳ ඔෆර් එකක්. $19ක ගන්න. නැත්නම් සාමාන්‍යයෙන් 38ක් වගේ වෙනවා. අද 19ට වගේ ගන්න පුළුවන්. ඒකත් ටිකක් අර කට්ටිය අතර ජනප්‍රිය හින්දා ලංකාවේ ඒකේ ගාන පෙන්වන්න ඕනේ. හරි. දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ වූල්වර්ත්ස් එකේම මේ බේකරියට. ඒ බේකරියේ පාන් තියෙන අතර පාන් එකක් ගන්න ආවේ. මේ පානුත් ඕනේ නෝ. ඉතින් මේ රෑට එහෙම කන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගත්තම මේගොල්ලෝ පාන් එක ස්ලයිස් බ්‍රෙඩ් එක මේක සාමාන්‍යයෙන් $3.50ක් වගේ වෙනවා. ආයෙම මේගොල්ලෙන් ගන්නවා. මම අර කිව්වේ මේ මම සාමාන්‍යයෙන් අර සොසේජස් එහෙම ගන්නවා. උඩේට බන් එකක් මැදට දාලා කන එක ලේසි. මේ තියෙන්නේ බන් පැක් එකක්ම තියෙන්නේ. එතන බන්ස් තියෙනවා 7ක් විතර. මේක සාමාන්‍යයෙන් $2.65ක් වගේ වෙන්නේ. අමතරව අර බර්ගර් බන් එක වගේ ඒක තියෙනවා. ඒකත් ඒ $2.65ක් වගේ වෙන්නේ. ඒක ලේසි. ඇත්තටම මේ උදේට එහෙම කන්න. ඉතින් අත්තම කෙසෙල් කන්නන් දෙන්නේ. ඉතින් මේ ඇඹුල් කෝලි කුට්ටෝ නම් නෑ. මෙන්න මේක මේ කැවෙන්ඩිෂ් බනානා කියලා කියන්නේ. මේක අවුලක් නෑ. හොඳයි ටිකක් අර ආනමාළු වගේ ලංකාවේ.
කිලෝ එක $4.50. එන රුපියල් 900ක් වගේ. එහෙනම් තනි කරම අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් නම් වර්ග ගොඩයි. මේවා වැඩිය මම අයිස්ක්‍රීම් නම් කන්නේ නැහැ. මේ හෙම්බිරිස්සාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අද මේක එහෙම half price තියෙන $7.25ක් වගේ එනවා. මේ වර්ග නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේ mint chocolate සාමාන්‍ය $7.90ක් වගේ වෙනවා. Oreo ice cream තියෙනවා $10යි. Milo තියෙනවා. Milo ice cream එක. මේ වගේ තමයි ice cream වල ගණන් ගන්නේ. සාමාන්‍ය $10ට වඩා අඩු ගාණක් තමයි වෙන්නේ. හරි ඉතින් මේ දැන් යන්න කියලා තමයි හදන්නේ. මේ බඩු ටික ගත්තා. මේ සල්ලි ගෙවන්න තමයි යන්න ඕනේ. මේ යන් ඒ හැරෙට ගිහිල්ලා කතා කරමු. මේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලමු. මේ ඔක්කොම තියෙන්නේ self check out කරන counters තියෙන්නේ. මේ කැෂියර් එකක් වෙනම කියලා නෑ. අපිට ගිහිල්ලා කියවලා වැඩේ කරගන්න පුළුවන්. මේ කාගෙන්වත් අවුලක් නෑ. මෙහෙම තමයි පේ කරන්න තියෙන්නේ. එක ගහලා බෑග් එකක් කියලා ළඟට අපිට තියෙන්නේ මේගොල්ලන්ගේ බාර් එක මේ ස්කෑන් කරාම ගාන වැටෙනවා. අපිට සාමාන්‍යයෙන් මේ ලෝලු වර්ග වගේ ටිකෙදි මෙතන බර කියලා අපිට තියෙන්නේ මෙන්න මෙතනින් ඒක ක්ලික් කරලා යදාල ටොමැටෝස් කියලා ගැහුවා. මේ ටොමැටෝස් ජාති ටික එනවා. අපි ගත්තේ මේ කොමන් ටොමැටෝ කියන එක. ඒක ක්ලික් කරාම එයාගේ බරත් එක කිරලා දැන් මේ ටික $1.63ක් වගේ යන්නේ. ඒ වගේ තමයි එළවලු වල වැඩේ කරන්න තියෙන්නේ. හරි ඉතින් මේ දැන් මේ බඩු ටිකත් අරගෙන එළියට ආවා. $80ක් ඒ සත ගාණක් ගියා මේ බඩු ටික ගන්න. මේ සාමාන්‍යයෙන් $80ක් කියන්නේ එතකොට රුපියල් 16000ක් වගේ. ඉතින් සතියකට ඇති වෙන්න බඩු ගන්න පුළුවන්. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් $80ක් කියන්නේ මිනිස්සෙට සාමාන්‍යයෙන් පැයක් වැඩ කරාම අවම වශයෙන් $20ක් විතර ගෙවනවා. එතකොට සාමාන්‍යයෙන් පැය 3ක් විතර වැඩ කරන සල්ලි වලින් අපිට සතියකට විතර ඇති වෙන්න බඩු ගන්න පුළුවන්. මේ තව කාරණයක් තමයි හැබැයි අපි මේ උයන් නැතුව ටිකක් කඩවල් වලින් කන්න හුරු වුණොත් සාමාන්‍යයෙන් කඩේකින් වේලක් කන්න ගියොත් ඒ තාම වශයෙන් $15ක් වගේ යනවා. එතකොට ටිකක් වියදම සැරයි. හැබැයි මේ වගේ උයාගෙන කන්න පුළුවන් නම් ලොකු වියදමක් යන්නේ නැහැ මේ කෑම බීම වලට. මේ එක හින්දා මේ ඒකට හුරු වෙනවා නම් ඇත්තටම හොඳයි. මේ ලොකු ඉතිරියක් තියෙනවා. හරි දැන් එහෙනම් හදන්නේ වීඩියෝ එක ඉවර කරන්න කියලා. එතකොට අද ඉතින් මේ කරේ ග්‍රොසරි shopping වීඩියෝ එකක්. හැබැයි ඉතින් මේකේ මේ Woolworths එකේ තියෙන එකක් ගන්න prices ඔක්කොම කියන්න නම් ඇත්තටම හම්බුන්නේ නැහැ. මම හිතන්නේ දැන්ටත් වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුණා. එහෙනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න. ඉස්සරහට channel එකෙන් වෙන්න ඕන දේවල් යන්න ඕන තැන් මොනවාද කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. videos වල like කරන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. එහෙනම් අපි ගියා.